හායි කොහොමද ඔයාලට? අපේ YouTube channel එක පුරාවටම අපි කතා කළා පහුගිය වීඩියෝ වලින් විවිධ පිරිමි පෞරුෂත්ව ගැන වගේම ඒ පෞරුෂත්ව තියෙන පිරිමින්ගේ ගති ලක්ෂණ ගැන. ඉතින් අද කතාංගයේදී අපි මොනවද කතා කරන්න යන්නේ? thumbnail එක දැක ගමන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ ඔමේගා මේල්. එහෙම නැත්නම් ඔමේගා පිරිමින්ට ආවේනික ගති ලක්ෂණ ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා අපිව subscribe කරලා තියාගන්න. අලුත් රසවත් හරවත් වීඩියෝවක් දාපු ගමන් ඔයාට පුළුවන් බලන්න. ඔයා ටිකක් තනියෙන් ඉන්න කැමති කෙනෙක්ද? ඔයා අනිත් අයත් එක්ක ඉද්දි එයාලට ඔයාව ගැලපෙන්නේ නැහැ කියලා තේරිලා තියෙනවද? එහෙනම් සමහර විට ඔයා ඔමේගා මේල් කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම කවුද මේ ඔමේගා පිරිමින් කියන්නේ? ඔමේගා මේල් කියලා කියන්නේ ඇල්ෆා මේල්ස්ලගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පාර්ශවය කිව්වොත් හරියටම හරි. මේ ජාතියේ මිනිස්සු තනියම ජීවත් වෙන අය. අන් අයගේ අදහස් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන, ඒ වගේම කිසිවෙකු විශ්මයට පත් කිරීමට උනන්දුවක් නොදක්වන තරමක් අමුතු ගති ලක්ෂණ තමයි මෙයාලට තියෙන්නේ. මේ වගේ අයට පිරිසක් සමග සහයෝගයෙන් ඉන්න නම් ටිකක් අමාරුයි. සහයෝගයෙන් ඉන්න ඕමනාවක් තිබ්බත් කොහොමඩවත් අන් අයගේ හැසිරීම එක්ක ගැලපෙන්න පෑහෙන්න බෑ. හරි. අපි අද කතා කරමු මේ ඔමේගා මේල්ස්ලගේ කැපී පෙනෙන ලක්ෂණ 10ක් ගැන. අංක 1. සමාජ සම්මතවලට මුළුමනින්ම විරුද්ධව වැඩ කරයි. ඔමේගා පිරිමියෙකුගේ පළමු ලක්ෂණය තමයි මේ පුද්ගලයන් නිතරම සාමාන්‍ය හැසිරීම් වලට එරෙහිව යන එක. සමාජීය ප්‍රවණතාවලට පරස්පර විරුද්ධ විදිහට තමයි මේ අය හැසිරෙන්නේ. සමාජ සම්මතවලට පරස්පර විරෝධී විදිහට වැඩ කරන්න, අදහස් දක්වන්න නිතරම පෙළඹෙනවා. අන් අය කුමක් සිතුවත් මේ පුද්ගලයන්ට ඒක අදාළ වෙන්නේ නැහැ. තමාට අවශ්‍ය තීරණවල එල්බ ගනිමින් ඉතාමත් මුරණ්ඩු විදිහට තමයි මේ පුද්ගලයන් හැසිරෙන්නේ. අංක 2. සමාජයේ සිටින පුද්ගලයන් අතරින් තරමක් අමුතු අලස පුද්ගල පෞරුෂත්වයක් පෙන්වයි. ඔමේගා පිරිමියෙකු බොහෝ වෙලාවල් වලදී තමා අමුතුම පුද්ගලයෙක් විදිහට දකිනවා. තමා අමුතුයි කියලා තමන්ම හිතාගෙන සමාජයෙන් අයින් වෙනවා. මේ අය කිසි විටක තවත් කෙනෙක් සමගින් තරගකාරී වෙන්නේ නැහැ. ජීවිතයේ තරගය ගැන ඔහු තැකීමක් කරන්නේ නැතිම තරම්. අනෙක් අය රැකියාව, පාසල හෝ ඉලක්ක ගැන විමසිලිමත් වෙද්දී මේ පුද්ගලයන් විවේකයෙන් අලසව හා නොසැලකිලිමත්ව ඉන්න පෙළඹෙනවා. දියුණු වෙන්න උත්සාහ කරන්නේ නැහැ. අංක 3. පේනවට වඩා ඔහු බුද්ධිමත්. බොහෝ අය සිතන්නේ ඔමේගා පිරිමින්ගේ නොසැලකිලිමත්කම, කම්මැලිකම සහ තරගකාරී නොවන බව නිසා මොවුන් බුද්ධිමත් නැහැ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු ලෝකය ගැන ඔහුගේම ආකාරයෙන් තේරුම් ගන්නවා වගේම යම්කිසි මට්ටමකට දියුණුවන බුද්ධිමත්කමක් මේ අය සතුයි. මේ අය නායකයෙකු නොවෙන්න පුළුවන්. නමුත් මිනිසුන් අපේක්ෂා කරනවට වඩා බුද්ධිමත් බවක් මෙයාලට තියෙනවා. අංක 4. හිතන දේ හිතන විදිහටම කියනවා. ඔමේගා පිරිමින් සාමාන්‍යයෙන් ආටෝප කවට කතාවලට ප්‍රසිද්ධ නැහැ. ඔවුන්ට සිතන දේ කියනවා. අර කතාවට කියන්නේ වාචාලකමට මූණටම කියලා දානවා කියලා. අන්න ඒ වගේ. මිනිසුන්ගේ හිතරි දෙයි ඔවුන් අමනාප වෙයි කියලා හිතලා මෙයාලට කිසිම ගාණක් නැහැ. ඇත්ත ඇති සැටියෙන් මූණටම කියලා දානවා. එය චේතනාන්විත රළුකමක් නෙවෙයි. ඒ ඔවුන්ගේ මොළයේ ක්‍රියා කරන ආකාරයයි. මේ වගේ හැසිරීම් නිසා ඔමේගා පිරිමින් වෘත්තීය හෝ සමාජ පරිසරවලදී සෑහෙන්න අපහසුතාවලට පත් වෙනවා. මිනිසුන්ගේ ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙනවා. අංක 5. නිතර දෙවේලේ යකා වැහෙනවා. ඔමේගා පිරිමින් ඉතා දරුණු හැසිරීම් පෙන්눔 කරනවා. යක්ෂයාගේ නියෝජිතයෙක් කිව්වොත් හරියටම හරි. මොවුන් ඇතැම් අවස්ථාවලදී ඉතාමත් අකාරුණික විදිහට තමයි හැසිරෙන්නේ. මිනිසුන් සමග රණ්ඩුවට යන්න, නොරිසුම් සහගත විදිහට කතා කරන්න, කතාවෙන් මිනිසුන්ගේ තරහ අවුස්සන්න මේ අය ඉතා දක්ෂයි. මේ මානසිකත්වය බොහෝ විට මිතුරන් හා ආදරණීයන් සමග ගැටුම් ඇතිවීමට හේතුවක් වෙනවා. අංක 6. දියුණු වීමට කිසිම ඕමනාවක් නැති ඔමේගා පිරිමි. ඔමේගා පිරිමි කොයිතරම් වයසට ගියත් Taman වයසින් ලාබාල කෙනෙක් විදිහට තමයි හිතන්නේ. වයසට ගැලපෙන විදිහට මේ අයගේ මොලේ වර්ධනය වෙලා නැහැ. ඔවුන් අදින පළදින ආකාරය, ඔවුන්ගේ විනෝදාංශ හෝ ඔවුන්ගේ හුරු පුරුදු කුමක් වුවත් මේ හැමදේම නොමේරු පරිණත නොවන ලෙස සිදු කරනවා. ඔවුන්ට මේ හැසිරීම් විනෝදයක් වුණත් ඔහු වටා සිටින පුද්ගලයන් මේ හැසිරීම් නිසා කලකිරීමට පත් වෙන්න පුළුවන්. දියුණු වෙන්න, රස්සාවක් කරන්න, සල්ලි හොයන්න, ගෙයක් හදන්න කිසිම ඕමනාවක් මේ අයට නැහැ. අංක 7. හිත හොඳ අවංක ඔමේගා පිරිමි. පරිණත නොවන ලාමක හැසිරීම් පෙන්නුවත් මේ ඔමේගා පිරිමින් සතුව අවංක ගති ලක්ෂණ බොහෝමයක් තියෙනවා.
බැලූ බැල්මට ටිකක් අමුතුවට පේනුනත් මේ අය ඉතා අවංක පුද්ගලයන්. හැමෝටම නැතත් තමන්ගේ හිතට දැනුණු අයට මේ අය හරිම අවංකයි සහ ආදරෙයි. ඕනෙම දෙයක් ඒ අය වෙනුවෙන් කරන්න පෙළඹෙනවා. අංක 8 ආදර සබන්තා හඹා නොයන ඔමේගා පිරිමි. ඇල්ෆාස් හෝ බීටාස් වගේ නෙවෙයි ඔමේගා මේල්ස්ලා සබඳතා පසුපස හඹා යන්නේ නැහැ. මේ අය හිතන්නේ තනිව ඉන්න එක පහසු දෙයක් කියලා. ආදරය විවාහය වගේ දෙයක් ගැන හිතන්නෙම නැති තරම්. හැබැයි ඔහුට ගැලපෙන සහකාරියක් හොයාගත්තොත් ඇය වෙනුවෙන් විශ්වාසවන්තව අවංකව මහා ගැඹුරින් කැපවී ඉන්නවා. ආදරය කරනවා. අංක 9 රස්සා අරහං ඔමේගා පිරිමි. ඔමේගා පිරිමින්ට වෘත්තීය පැත්තෙන් සාර්ථකත්වයට එන්න ටිකක් අමාරුයි. එහෙම වෙන්නේ දක්ෂතාවයේ නැතිකම නිසා නෙවෙයි. ඔවුන්ට තරගකාරී හැකියාවක් නැති නිසා. ආයතනයක රැකියාවක් කරනව වෙනුවට මේ අය බොහෝ විට තොරතුරු තාක්ෂණ වැඩසටහන් කරන්නේ හෝ නිර්මාණාත්මක කලා ක්ෂේත්‍රවල වගේ විශිෂ්ටත්වයට පත්වෙන්න ආශාවක් දක්වනවා. තමන්ට දියුණු වෙන්න සාම්ප්‍රදායික නොවන ක්‍රම මේ අය හොයා ගන්නවා. අංක 10 ඔහු සාම්ප්‍රදායික නොවන විනෝදාංශවලට ප්‍රිය කරයි. තමන් සතුටු කරන විනෝදාංශ කරන්න මේ අය ඉතාමත් කැමති. තමන්ගේ කාලය නිදහසේ ගත කරන මේ අය ක්‍රීඩා කිරීම, චිත්‍ර ඇඳීම හෝ බැරෑරුම් මාතෘකා අධ්‍යයනය කිරීම වගේ විනෝදාංශවලට ප්‍රියතාවයක් දක්වනවා. ඔහු අන් අය සිතන දේ ගැන තැකීමක් කරන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහු සතුටු වෙන දේ ගැන විතරයි. මේ අයගේ පෞරුෂය රැකියාවේ සහ සබඳතාවල ගැටලු ඇති කරත් තමන්ගේ ජීවන රටාව ගැන සතුටු වෙන අමුතු පිරිසක් තමයි මේ ඔමේගා පිරිමි කියන්නේ. ඉතින් ඔමේගා පිරිමින් කියන්නේ තරමක් අමුතු හැසිරීම් පෙන්වන නොරිස්සුම් සහගත පුද්ගලයන් කියලා ඔයාලට තේරෙන්නේ ඇති. මේ අයගේ ගති ලක්ෂණ කිහිපයකුත් අපි අද කතා කළ නිසාම පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න තමන්ගේ අවට සිටින අයගෙන් කවුද මේ ඔමේගා ගණයට අයත් වෙන්න කියලා. මේ වගේ හරබර තොරතුරු දැනගන්න දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න. මේ වගේ හරවත් වීඩියෝවක් මුදා හැරිසනින් ඔයාලට බලා ගන්න අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු.